එහෙම කතා කරලා ඒගොල්ලෝ හඳුනා ගන්නවා මේ රෝගියාගේ තියෙන අනෙකුත් කාරණා මොනවද මේ ප්‍රතිකාරය ගන්න බාධාවන් විදිහට තියෙන. සමහර වෙලාවට ආර්ථික ප්‍රශ්න තියෙන්න පුළුවන්. සමහර වෙලාවට gedara ගැටලු තියෙන්න පුළුවන්. සමහර වෙලාවට මානසික තත්ත්වය හොඳ තත්ත්වයක නැහැ මේ ප්‍රතිකාරය ගන්න තරම්. රෝගියා සම්පූර්ණයෙන් අවුල් වෙලා මනස. එතකොට මේවට කොහොමද රෝගියාගේ තියෙන ප්‍රශ්න ලයිස්තුගත කරනවා, ඒවා ඩේටාබේස් එකකට ඇතුල් කරනවා, ඊළඟට ඒගොල්ලෝ සාකච්ඡා කරනවා මේකට දෙන්න පුළුවන් විසඳුම් මොනවද කියලා. නමුත් ලෝකේ කිසිම රටක නැහැ 100%ක් හැම දෙයකටම උත්තර දෙන්න පුළුවන් තත්ත්වයක්. නමුත් ඒගොල්ලෝ හැකිතරම් දුරට රෝගියාට රෝගය සඳහා ප්‍රතිකාරය නිසියාකාරයෙන් ගන්නට තියෙන බාධා මැඩ ගන්න උදව් කරනවා. පරිසරය හදලා දෙනවා. විශේෂයෙන්ම මානසිකත්වය තමයි ගොඩක් වැදගත්. මොකද රෝගියෙක් සාමාන්‍යයෙන් පිළිකා රෝගියෙක් මානසිකව වැටුණාට පස්සේ ඔහුට රෝගය පිළිබඳ දැනුම් දෙන එක, ප්‍රතිකාරය පිළිබඳ පැහැදිලි කරලා දෙන එක ඉතාමත් වැදගත්. මේ සඳහා ඇත්තම ගොඩක් කාලය ගත වෙනවා. නමුත් ඒ කාලේ ඉතාමත් වැදගත් රෝගියාට. රෝගය පිළිබඳ තියෙන සැක සහිත තැන් නිරවුල් කරගන්න අපි ඔහුට අවස්ථාවක් දෙන්න ඕන. මේ මානසික පසුබිම හදන ස්වරූපය අපි තුල තිබෙනවා වර්තමානයේ තුල අපි තුල මේ ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක්. ඇත්තටම ලංකාව ගත්තොත් මේ සහනදායී ප්‍රතිකාර ක්‍රමය සහන ප්‍රතිකාර ක්‍රමය කියන එක ඇත්තටම ලංකාවට අලුත් දෙයක්. නමුත් අද ඒක අත්‍යවශ්‍යයි කියන එක හඳුනාගෙන ඉවරයි. එහි ප්‍රතිඵලයක් විදිහටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයේ දැන් අපේ වෛද්‍යවරුන්ට විශේෂ පාඨමාලාවකුත් පටන් අරන් තියෙනවා. ඒක පිළිකා මර්ධන ඒකකයේ මැදිහත් වීම තුලින් තමයි සිද්ධ වෙන්නේ. මම හිතන්නේ ලබන අවුරුද්ද වෙනකොට එහි පාඨමාලාව පටන් ගන්නවා. ඒ කියන්නේ අපි වෛද්‍යවරුන්ව පුරුදු කරනවා මේ රෝගීන්ට සහන ප්‍රතිකාරය ලබා දිය යුත්තේ කොයි ආකාරයෙන්ද කියලා පුහුණු කරන්න. ඉතින් මෙතනදී මම පුංචි උදාහරණයක් කියන්නම්. මේ සහනදායී ප්‍රතිකාරය කොයි විදිහටද වෙන්න ඕනේ කියලා. අපි හිතමු නිතරම දැන් අපි රෝහලක වාට්ටුවක වැඩ කරනකොට නිතරම අපි දකිනවා රෝගීන් වේදනාවෙන් ඉන්නවා. ඒතර මේක අවුරුදු ගාණක් තිස්සේ දකිනකොට මේක අපේ හිතේ සමහර වෙලාවට මේක සාමාන්‍ය දෙයක් බවට තැම්පත් වෙනවා. හරි. නිතර දැන් උදාහරණයක් විදිහට මීටර 500ක් දුවන්න කිව්වොත් පළවෙනි දවසේ දුවනකොට ටිකක් ඇඟට අමාරුයිනේ. නමුත් ඕක මාසයක් විතර දුවනකොට 500 කියන එක ලොකු දෙයක් නෙමෙයි. ඇඟට දැනෙන්නෙත් නැහැ. ඒ වගේ ලෙඩෙකුට තියෙන වේදනාව, ලෙඩෙකුගේ තියෙන ප්‍රශ්න සමහර වෙලාවට මේක නිතර දකිනකොට සාමාන්‍ය වෙන්න පුළුවන්. ඒතර අපි කොහොමද මේ ඒකට මට හිතෙන හොඳම වචනේ තමයි යාන්ත්‍රීකරණය වීම. මේ යාන්ත්‍රික වීම වළක්වන්නේ කොහොමද? මේ සඳහා නිරතුරුවම පුහුණුවක් අවශ්‍යයි. දැන් මම දැකපු දෙයක් තමයි එංගලන්තය වගේ රටවල් වල විශේෂඥ වෛද්‍යවරයෙක් වේවා සාමාන්‍ය වෛද්‍යවරයෙක් වේවා මේ ක්ෂේත්‍රයේ වැඩ කරනවා නම් වසරක් පාසා මේගොල්ලෝ අනිවාර්යයෙන්ම වැඩමුළුවකට සහභාගී වෙන්න ඕනේ මේ සම්බන්ධ. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මතකය අලුත් කරලා දෙනවා. ඔබ යාන්ත්‍රික විය යුතු නැහැ. ඔබ වැඩ කරන්නේ මිනිස්සුත් එක්ක. මේ මතක් කර දීම සිද්ධ කරනවා. ඉතින් මේ මතක් කර දීම තුලින් ඔවුන් නැවතත් අලුත් වෙනවා. ඒතකොට රෝගියෙකුට කතා කරන්නේ කොහොමද? දැන් අපි වැඩ අධික වුණොත් විශේෂයෙන්ම මේ ප්‍රතිකාරය කරන පුද්ගලයා විඩාවටපත් වුණොත් අවසාන ප්‍රතිඵලය වෙන්නේ රෝගියාට හොඳ තත්ත්වයක් ලැබෙන්නේ නැහැ. දැන් ඒ විඩාවටපත් වීම වැඩි වශයෙන් අපි වගේ රටවල් වල දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම දියුණු වෙමින් පවතින රටවල් වල. මොකද වැඩ කිරීමට තිබෙන ප්‍රමාණය වැඩි. එතකොට නමුත් ඒකත් අපි තුලනය කරගෙන කොහොමද මේ විඩාවටපත් වීම නවත්ව ගන්න? මේවට වැඩමුළු අවශ්‍යයි. මේවට පුහුණු වීම අවශ්‍යයි නිතරම. සිහි කැඳවීම අවශ්‍යයි. ඉතින් මේ දේවල් වෙන රටවල් වල කෙරෙනවා. ඉතින් අපිට අවශ්‍යයි තියෙන හොඳ දේවල් අපිට ආදේශ කරගන්න. අද අපි විශේෂයෙන්ම කතා බහ කරමින් ඉන්නේ විශේෂයෙන්ම මේ නැගෙනහිර පළාත් තුල අම්පාර ත්‍රිකුණාමලය සමඩ කලපුව කියන මේ දිස්ත්‍රික් රෝහල ශික්ෂණ රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ශ්‍යාම ගුණතිලක කියන වෛද්‍යතුමන් එක්ක. මොකද වෛද්‍යතුමන් ඉතාමත්ම ප්‍රායෝගිකව මේ කාර්යය එම පළාත් තුල ක්‍රියාත්මක කරන කෙනෙක්. ඒ නිසාම තමයි සාකච්ඡාවට වෛද්‍යතුමන් කැඳවන්නත් අපි උත්සාහ කළේ. ඒ නිසා මේ අපි කැමති දැන් මේ தත්ත්වය දැන් ගොඩක් වෙලාට අපි මුලින් කතා කරා වෛද්‍යතුමනි මේ පිළිකාවක තියෙන தත්ත්වය මේකේ ජීවිත අවදානමක් තියෙනවාද? එහෙම නැත්නම් මේ ජීවිත අවදානය මෙදෙන්නේ කොහොමද කියන කාරණාවන් අපි කතා බහ කරා. දැන් ගොඩක් දෙනෙකුට තියෙන කාරණයක් තමයි තාමත් අපි මේ මනසින් ඇදගෙන වැටෙන එක හදාගන්නේ කොහොමද කියන කාරණාව. එතන තමයි අපි මේ සහන ප්‍රතිකාරකම් පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. ඇත්තටම මේ රෝගයක් හඳුනා ගැනීම සහ ඊට පස්සේ අපි මේ මානසික ඇදවැටීම කියන කාරණේ තමයි ඊට පස්සේ වෙන දෙයක්. ඒ කියන්නේ ඒක ප්‍රබලවම බලපාන දේ රෝගයට. මේ තත්ත්වෙ නැති කරගන්න විදිහ අපි ටිකක් කතා කරනවා. ඔව්. මම හිතන්නේ අපි ඊළඟට පින්තූරයක් මම සපයලා තිනවා අපි පොඩ්ඩක් ඒක බලමු. ඔව්. තවත් මෙවැනි මේක අපිට මෑත කාලයේ ලැබිච්ච රෝගියෙක්ගේ පින්තූරයක්. දැන් බලන්න මේ රෝගියාට පුළුවන්ද
කඩේකට ගිහිල්ලා තේ එකක් බොන්න. අද සමාජයේ මෙයාට පුළුවන් ද චිත්‍රපට ශාලාවට ගිහිල්ලා චිත්‍රපටියක් නරඹන්න. පොදු වාහනයක ගමන් කරන්න පුළුවන්ද? මේ තත්ත්වය ඊටම කනගාටුදායකයි. ඒතර කොහොමද අපි මෙයාට උදව් කරන්නේ මේ සඳහා? සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න උදව් කරන්නේ. ඒතර මේ தত্ত্বය තමයි අපි ළඟා කරගන්න හැකිතරම් දුරට සූදානම් කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපි බැලුවොත් එහෙම දැන් මම මුලින්ම වැඩ කරේ ඌව පළාතේ. ඒ කියන්නේ බදුල්ල පළාත් මහරවලේ මොණරාගලත් අයිති. එතෙන්දී අපි ඇත්තරම මේ සඳහා යම් වැඩපිළිවෙලක් යෝජනා කරා. අපි පිළිකා ඌව වෙල්ලස්ස පිළිකා නිවාරණ සංගමයක් පටන් ගත්තා. මමත් පිළිකා රෝග විශේෂඥ ශල්‍ය විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ තේවරපෙරුම් මහතාත් ඒකෙදි අපි කරේ මිනිසු එක්කහසු කරා. අපි ප්‍රජාවට ගියා. මොකද ප්‍රජාවත් අපිත් අතර පරතරයක් තිබ්බොත් මේ වැඩේ කරන්න අමාරුයි. ඉතින් අපි කරපු පළවෙනි දේ තමයි ප්‍රජාවට ගිය එක. ප්‍රජාවට ගිහිල්ලා අපි මේ ප්‍රදේශීය දේශපාලන නායකයින් ඊළඟට රජයේ සේවකයන් උගතුන් ව්‍යාපාරිකයන් සියලු දෙනාම එක්කාසු කරලා අපි කිව්වා මේ රෝගීන්ට යම් උදව්වක් කරන්න වැඩසටහන පටන් ගත යුතුයි කියලා. ඒක අපි මානසවිය කියලා පුංචි නමකුත් දැම්මා. එතෙන්දී බලාපොරොත්තු වෙන උන්ට ශක්තිය ලබා දෙන්න. ඉතින් අපි මේ වැඩසටහන යටතේ අපි කරේ රෝගීන් යම් ක්‍රියාකාරකම් වල යෙදෙව්වා. උදාහරණයක් විදිහට රෝහලේ රෝගියෙක් ඉන්නකොට නිතරම හිතෙන්නේ බෙහෙත්. හිතේ තියෙන එක එක්ක ඉන්ජෙක්ෂන් කට්ටක් මතක් වෙන්නේ. ඉතින් අපි රෝගීන්ට අවස්ථාව ලබා දුන්නා සාමාන්‍ය වැඩකට තුල දෙන්න. සතියකට කිහිපයක් අපි වැඩසටහන ලෑස්ති කරා. රෝගීන් ලවා සින්දු කියුවා, කතා පැවැත්තුවා. ඒකට අපි කියනවා ඔකියුපේෂනල් තෙරපි කියලා. විදේශ රටවල් වල මේවට විශේෂ නම් දීලා තියෙනවා. ඉතින් ඒකේ කියන්නේ රෝගියා යම් ක්‍රියාකාරකමක යොදවන්න. එහෙම ක්‍රියාකාරකමක යෙදෙනකොට රෝගියාට අමතක වෙනවා ලෙඩක් තියෙනවා කියලා. දැන් විශේෂයෙන් මම කියන දෙයක් තමයි රෝගීන්ගේ දැන් පවුල් වල අය රෝගීන් සමග ආවහම කියන දෙයක් තමයි මේ රෝගීන්ට සීමා පනවන්න එපා. සීමා පනවන්න එපා. දැන් ගෙදරක අපි තුන් පිළිකා රෝගියෙක් ඉන්නවා. කියනවා වත් අතු ගන්න එපා. කඩේට යන්න එපා. මේ වගේ නීති දානවා. ඉතින් පුළුවන් මේ සාමාන්‍ය රෝගියාට කරන්න පුළුවන් ඕනෑම වැඩක් කරන්න දෙන්න ඕනේ. එතකොට තමයි අර ගුණාත්මක භාවය කියන එක වැඩි වෙන්නේ. ඒක පිළිකාවක් වෙන්න ඕනේ නෑ නේද? ඒක පිළිකාවම විය යුතු නැහැ. දැන් ඕනෑම ලෙඩක් ගත්තාම ගෙදරයි කියන්නේ වැඩ කරන්න එපා. අපි මෙයාට වැඩ දෙන්නේ නැහැ. මෙයාට හොඳින් ඉන්න දෙනවා කියලා. නමුත් හොඳින් ඉන්න දෙනවා කියන එක කවුද තීරණය කරන්නේ? දැන් මට අතු ගන්න දෙන්නේ නැත්තම් ගෙදර. මට ගෙදර වැඩපලක් කරන්න දෙන්නේ නැත්තම් මාව හිරකාරයෙක් වගේ තියනවා නම් එතෙන්දී මම හොඳ තත්ත්වයකදී ඉන්නේ. නෑ අපි මේ රෝගියාට අවශ්‍ය කරන වැඩ කටයුතු කරගන්න ඉඩ දෙන්න ඕනේ. ඒතකොට එයාට ඉබේම අමතක වෙනවා. එයාට පොතක් බලන්න, රූපවාහිනිය නරඹන්න, ගෙදර අතපතු ගන්න, උයන්න ඕන නම් උදව් කරන්න. මේ වගේ වැඩවලට උදව් කරන්න දෙන්න ඕනේ. එහෙම කරනකොට එයාගේ ගුණාත්මක භාවය කියන දේ වැඩි වෙනවා. අන්න ඒක තමයි වැදගත්. අපි ජීවත් වෙන්නේ සන්තෝෂයෙන් ඉන්නනේ. අපි හිරකාරයෝ වගේ ඉන්න කැමති නෑනේ කවුරුවත්. ඉතින් ඒකින්ද මෙන්න මේ අවස්ථාව සලසා දීම තමයි මේ එක කොටසක් තමයි මේ පැලිටිව් කියාව. හොඳයි. වෛද්‍යතුමනි මේ අවසාන වශයෙන් අපි කතා පාඩට යමු. අවසාන මිනිත්තු කිහිපය තුල අපි ඉන්න නිසා බොහෝ වෙලාවට දැනටමත් දැන් අපි අර මුලින් කිව්ව කාරණේට ආවොත් දැන් අපි හැම කෙනෙකුටම පිළිකාවක් තියෙන්න පුළුවන්. මේ අපේ සෛල බෙදීමේ ක්‍රමතාවයත් එක්ක මේ කතා කරන මට වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න පුළුවන්කම පැහැදිලි කරා වෛද්‍යතුමන්. අවසාන වශයෙන් පැහැදිලිකම දැන් කෙනෙකුට පිළිකාවක් තියෙන්න පුළුවන්, හඳුනාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට මොකක්ද අවසාන වශයෙන් දෙන්න පුළුවන් පණිවිඩය? ඔව් ඇත්ත වශයෙන්ම අපි අර මුලින් කිව්ව උදාහරණෙත් කිව්වා තුනෙන් එකක් මිනිසුන්ට හැදෙන්න පුළුවන් පිළිකා වළක්වා ගන්න පුළුවන් කියලා. ඉතින් ලංකාවේ පිළිකා මර්ධන ඒකකය මගින් හඳුන්වා දීලා තියෙනවා ලෝකයේට සමගාමීව ස්ක්‍රීනින්. ඒ කියන්නේ පිළිකාවක් හැදෙන්න ඉස්සෙල්ලා කොහොමද හඳුනාගන්නේ? එතකොට පියයුරු පිළිකාව සඳහා සහ ගැප් කෙල පිළිකාවත් අලුතින් මුඛ පිළිකා සඳහාත් යම් ක්‍රියාදාමයන් හඳුන්වා දීලා තියෙනවා. එතකොට අපි පියයුරු පිළිකාව ගත්තොත් අපි කියන්නේ ස්වයං පියයුරු පරීක්ෂාව. ඊටාම වැදගත් දෙයක්. නමුත් කිසිම කෙනෙක් කරන්නේ නැති දෙයක්. ස්වයං පියවර පරීක්ෂාව සාමාන්‍යයෙන් අවුරුදු 20න් විතර පටන් අරගෙන සෑම මාසකම සුද්ධ වීම හැදෙන ගැහැණු කෙනෙක් සුද්ධම ඉවරලා පළවෙනි සතිය ඇතුළත තමන්ගේ පියවර තමන්ම පරීක්ෂා කරගන්න ඕනේ. ඒතර මේක කරගෙන යනකොට තමන්ගේ පියවර ගැන හොඳ අවබෝධයක් එයාට ලැබෙනවා. යම් සැකසහිත දෙයක් තිබ්බොත් සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුට හමු වෙලා ඒක සැක අරගන්න ඕනේ මේක පිළිකාවද නැද්ද කියලා. හැම එකම පිළිකාව වෙන්නේ නැහැ. බොහෝමයක් ඒවා සාමාන්‍ය දේවල් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ගැප් ගෙල පිළිකාව. ගැප් ගෙල පිළිකාවට අපි දන්නවා පැප් පරීක්ෂාව. පිළිකාව හැදෙන්න වසර ගණනාවකට කලින් හඳුනා ගන්න පුළුවන්. නිට්ටාවටම හොඳ කරගන්නත් පුළුවන්. ඒක ලංකාවේ දෙවෙනියට වැඩිම පිළිකාව. පියවර පිළිකාව කියන්නේ අංක 1. ඒතර වැඩිම පිළිකා ප්‍රමාණයක් අපිට වළක්වා ගන්න පුළුවන්. කලින් හඳුනා ගන්න පුළුවන්. කලින් හඳුනාගත්තොත් සුව කර ගන්න පුළුවන්. හොඳයි.
ඉතාම වැදගත් තැනකට අපි සාකච්ඡාව ගෙනාවා. විශේෂයෙන්ම අපි කතා බහ කරේ මේ පිළිකා මේ තත්ත්වයන් පිළිබඳව. පිළිකා කොහොමද අපි වළක්වා ගන්නේ? මේකට බිය යුතු කාරණයක් නෙමෙයි, සමාජයෙන් වසන් විය යුතු, සැඟවිය යුතු කාරණයක් නෙමෙයි කියන කාරණාව. අපේ මානසික පරිසරය අපි හදා ගන්න ඕන කියන කාරණාවන් පිළිබඳව විශේෂයෙන්ම අපි ශ්‍යාම කුණතලක වෛද්‍යතුමන්, පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යතුමන් අපි මේ ක්‍රියාත්මක කරන පරිසරය මෙලෙසින්ම කතා බහ කරන පරිසරය නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම මඩකලපුව ශික්ෂණ රෝහලේ සේවය කරන අතරතුරේදීම අම්පාර ත්‍රිකුණාමලය කියන මේ රෝහලවලත් තමන්ගේ දිස්ත්‍රික් රෝහලවලත් තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ නිසාම අපි බොහොම අගය කරන ඔබතුමා මේ නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කරන්නව මේ කාර්යය පිළිබඳ සාර්ථක වෙන කියලා අපි සූපදනවා. ඒ නිසා සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා වෛද්‍යතුමනි. අපි සමග සම්බන්ධ වුණාට. විරාමයකට යන්න අපි සූදානම් වෙන්නේ. විරාමයෙන් අනතුරුව නැවත තවක් අපි මුණ ගැහෙමු.